ජනප්‍රිය ගායක මනීෂ් සංජය අලුත් අවුරුද්දේ කාගෙනත් උදව් ඉල්ලලා තිබුණා. ඒ පුංචි දරුවෙක්ගේ ජීවිතයක් වෙනුවෙන්. මේ මාසේ අවසනයට කලින් දරුවගේ ජීවිතය බේරගන්න ඉන්දියාවට අරන් යන්නයි මනීෂ් මේ විදිහට දායකත්වය දක්වන හැටියට ඉල්ලලා තිබුණේ. ඔන්න ඉතින් එක රැයක් තුළ අවශ්‍ය සියලුම මුදල් ඒ වෙනුවෙන් ලැබිලා. ඒ ගැන මනීෂ් සබා තිබූ සටහනයි මේ. පුංචි පුතාට අවශ්‍ය සියලු මුදල් එක රැයකින් ලැබී හමාරයි. තවත් මුදල් යොදවන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හෝ මම කලින් දරුවන් වෙනුවෙන් කළ කිසිම වීඩියෝ එකක් මේ වෙරිෆයි කරපු බ්ලූ ටික් එක තියෙන පේජ් එකෙන් හැර වෙන කිසිම පේජ් එකකින් හෝ මගේ නමින් තියෙන වෙන මොනම Facebook ප්‍රොෆයිල් එකකින් හෝ තියෙනව දැක්කොත් මුදල් යොමු කරන්න එපා. ඒවා ස්කෑම් අහුවෙන්න නම් එපා. ආදරණීය කාරුණික හදවත් ඇති ඔයාලා හැමෝටම රුපියලක් හරි යොදවපු ඔයාලා හැමෝටම ෂෙයා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පින්. අවසාන වශයෙන් කියන්න කැමතියි අවුරුද්දක් නොනිදපු අම්මකුගේ තාත්තෙකුගේ ඇසට සතුට කඳුළු එන්නේ නැත්තේ අද. එයාලා පුළුවන් ඉක්මනට පුංචි පුතා අරන් ඉන්දියාවට ගිල්ලේ. ඉක්මනට සැත්කම කරලා පුංචි පුතා හිනා වෙන්න අරගෙන එයි. එයා අපහසු වෙන්නේ නැතුව ආදරෙන් හිනා වෙන දවසක් අත ළඟයි. ඉතින් ඔයාලා හැමෝටම අනේක වාරයක් පින්. මෙතෙක් අවුරුදු ගාණක් අපි පුළුවන් විදිහට ජීවිත විශාල ප්‍රමාණයකට හුස්ම දුන්නා. ඒ පින මෙතෙක් කියා නිම කරන්න බැහැ. මා එක්ක එකතු වෙලා ඒ දරුවන්ට හුස්ම දීපු ඔයාලට ආයෙමත් ගොඩාක් පින්. අදින් මටත් එයින් සමුගන්න අවසරයි. දරුවගේ ඉතිරි වැඩ කටයුතු වලදී මම ඔයාලව අප්ඩේට් කරන්නම්.